අයිබෝන් පුතේ අපි පටන් ගමු අද දවසේ ඉතිහාස පන්තිය. අපි මේ වෙනකොට තුන්වෙනි පාඩම තමයි අධ්‍යයනය කරමින් ඉන්නේ. අපි පසුගිය සතියේදී දේවානම්පියතිස්ස රජතුමා ගැන සාකච්ඡා කළා. එතකොට අපි ඊළඟට ලංකාවේ පාලන කටයුතු වලදී වැදගත් වෙච්ච පාලකයෙක් විදිහට තුඩුගැමුණු රජතුමා ගැන සාකච්ඡා කරමු. එතකොට අර ශ්‍රී ලංකාව පදනම් කරගත්ත පෙර අපරදිග මුහුදු මාර්ගයේ දියුණු වීමත් එක්ක විදේශීය වෙළෙන්දෝ ශ්‍රී ලංකාව දිහා අවධානය යොමු කරනවා කියලා අපි දේවානම්පියතිස්ස රජතුමා ගැන කතා කරනකොට කතා කරා. එයාලා ලංකාවේ කුළුබඩු ටික ගන්නවා, මුතුකඟුත් ටික ගන්නවා නේ. ඒකත් එක්ක මේ විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණීමත් එක්ක ශ්‍රී ලංකාව තුළ දේශපාලන එක්සත්භාවයක් ඕනේ කියලා අපි කිව්වා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ යාගේ සහෝදරයෝ ලංකාව පාලනය කරනවා. එහෙම පාලනය කරනකොට පුතේ ඔය එලාර කියන ආක්‍රමණිකයා ලංකාවට එනවා. මෙයා චෝලෙක් එහෙම නැත්නම් සොලී පාලකයෙක්. එයා ලංකාව අල්ලගෙන ලංකාවේ උතුරු ප්‍රදේශයේ පාලනය කරනවා. ඔය කාලේ වෙනකොට කැලණිය ප්‍රදේශයේ වෙනම පාලකයෙක් ඉන්නවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මාගම පදනම් කරගෙන කාවන්තිස්ස රජතුමා ඉන්නවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට ලංකාවේ පාලන කටයුතු තනින් තන සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ අතරේ එලාර මොකද කරන්නේ? මාගම පාලකයෙ හැම ඉන්න අතරේ අර මහාතිත්ත වරාය කියන මන්නාරම් වරායෙන් හිම බදු අය කරගෙන රට පාලනය කරනවා. එලාර ගැන කියනකොට එයා විදේශිකයෙක් වුණාට අපි සාහිත්‍ය මූලාශ්‍රවල කියන්නේ එලාර නිවැරදිව රට පාලනය කරා කියලා. ඔහුගේ සේනාවේ සිංහල කට්ටිය හිටියා කියලා. එතකොට ඒ අතින් බලපුවාම එලාර හොඳයි කියලා අපිට කතන්දර ගොඩක් හම්බ වෙනවා. අර ඔයාලට මතක ඇති අර කරත්තේ වැදිලා චෛත්‍යයක කොටසක් කැඩනගෙන පස්සේ ඒක ප්‍රසංස්කරණය කරනවා නේද? ඊට පස්සේ අර ගවයාගේ කතාව ඔය විදිහට එලාර ගැනත් අපිට තොරතුරු හම්බ වෙනවා. එතකොට මෙන්න මෙහෙම ඉන්නේ එලාර තමයි දුටුගැමුණු රජතුමා පරාජයටපත් කරන්නේ. එතකොට මේ දුටුගැමුණු රජතුමා පත් වෙන්නට කලින් කාලය බලය විමධ්‍යගත වෙලා තියෙන. මම එක වල තහවුරු කරන්නට කිව්ව මොකද්ද? අර දේශපාලන බලය විමධ්‍යගත වෙලා තියෙන හින්දා තමයි අනුරාධපුරයේ පාලකයෙක් ඉන්නේ. ඊට පස්සේ කැලණියේ තවත් පාලකයෙක් ඉන්නේ. මාගම තවත් පාලකයෙක් ඉන්නේ. ඒ හින්දා. එතකොට බලය බෙදිලා ගිහින් තියෙනවා. එතකොට රට ඇගියට ශ්‍රී ලංකාව ඇතුලේ එක නිශ්චිත පාලකයෙක් නැහැ. එතකොට ඔන්න ඔහොම විමධ්‍යගත වෙලා තියෙන බලය මධ්‍යගත කිරීමේ එක් නියමයක් නැත්නම් ප්‍රධානියෙක් තමයි දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ. එතකොට මේ සඳහා එතුමාට පරුමකවරුන්ගේ සහාය ලබා ගන්න. කාගේ සහායද ගන්නේ? පරුමකවරුන්ගේ. දැන් ඔයාලා මගේ දුවල පුතාලා 6 වසරේ දුටුගැමුණු රජතුමා ගැන ඉගෙන ගත්තා නම් අපි ඉගෙන ගන්නවා කවුද? දසමහයෝධයෝ කියලා පිරිසක් ගැන. එතකොට මෙන්න මේ දසමහයෝධයෝ ගැන කතා කරනකොට අපිට මතකයි ඒ දසමහයෝධයන්ගේ සමහර කතාවල තාත්තලා නේද? දසමහයෝධයන්ගේ තාත්තලා පරුමකවරුන් විදියට සඳහන් වුණා. ඔය වේලු සුමන ගෙහිම නේද? වේලු සුමනට නම දාන්නේ වේලු සහ සුමන කියන යාළුවෝ දෙන්නා එකතු වෙලා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් එතකොට මේ විදිහට අපිට තොරතුරු හම්බ වෙනවා. ඉතින් එතකොට පුතේ මේ එයාලගෙන් පස්සේ එයාලගේ පුතාලා පරුමකවරුන් විදිහට කටයුතු කරනවා. එතකොට අර වේලු සුමන, කුස්සදේව, තේරපුත්තාභය, නන්දිමිත්‍ර වගේ කට්ටිය පරුමකවරු විදිහට සෙල්ලිපිවල දක්වලා තියෙනවා.
අන්නේ පරුමකවරුන් තමයි පස්සේ සෙන්පතිවරු වෙන විදිහට කියන්නේ. දැන් ඔයාලට මේ දසමහා යෝධයන්ගේ කතා මතක නම් ඔයාලට මතක ඇති පුතේ මේ එකිනෙක යෝධයන්ට විවිධ සුවිශේෂී හැකියාවන් තිබුණා. එතකොට මෙන්න මේ හැකියාවන් තියන අයට කිව්වේ කොහොමද? ඔයා වගේ තව 10ක්, ඒ වගේ තව 10ක් හදන්න කියලා යෝජනා කරා. එතකොට පේනවා මොකද්ද? අන්න ලොකු පිරිසකගේ ප්‍රධානියෙක් තමයි මෙයා. එතකොට ඔන්න අපිට අර පරුමක කියන එක තේරෙනවා. නේද? ඒ කියන්නේ පරුමකවරයා යටතේ ගමිකලා ඉන්නවා. නේද? ගමිකලා යටතේ ගෘහපතීන් ඉන්නවා. එහෙම බලපුවාම ලොකු පිරිසක් හදාගන්න යාට හැකියාව තියෙනවා. එතකොට මගේ දුවේ පුතේ අන්න අර පරුමකවරුන් සෙල්ලිපිවල පස්සේ කාලේ සෙන්පතිවරුන් කියලා තියෙනවා. මේ ඉස්සරළම පරුමකවරු ගැන තියෙනවා. දැන් ඔය සමහර වෙලාවට ඔයාලා ගන්නවා නම් සමහර වෙලාවට ගිහින් තියෙනවා නම් සිතුල්පව්වේ තියෙනවා. ඊට පස්සේ සංකපාල විහාරයේ තියෙන ওই විදිහට පන්සල් වල මේ පරුමකවරුන් ගැන දසමහා යෝධයෝ ගැන තොරතුරු සඳහන් වෙලා තියෙනවා. සිතුල්පව්වේ එහෙම. ඊට පස්සේ පුතේ දැන් මේ දුටුගැමුණු රජතුමා අර විවිධ හැකියාවන් දක්ෂතාවයන් තියෙන කට්ටිය එකතු කරගෙන නේද තමයි දේශපාලන බලය මැදගත කරන්නේ. ඒ ප්‍රභූ නායකයෝ මෙතුමාට උදව් කරනවා. එතකොට මෙන්න මේ එකතු වෙච්ච පරමකවරුන්ට මුල් කාලේ සෙන්පතිවරුන් කියලා තනතුරු දීලා එයාලා යුද්ධයට අරගෙන යනවා. ඊට පස්සේ එලාර පරාජයට පත් කරාගෙන් පස්සේ මෙන්න මේ පරුමකවරුන්ට අර රට පාලනය කරගෙන යන වෙලාවේදී මොකද්ද කරන්නේ? භාණ්ඩාගාරික, අය කැමි, ගබඩා පාලකවරුන් වගේ තනතුරු ලබා දෙන්න රජතුමා කටයුතු කරනවා. එතකොට අන්න ඒකත් එක්ක කියනවා මොකද්ද? ශ්‍රී ලංකාව මුලින්ම එක්සේසත් කරපු පාලකයා තමයි දුටුගැමුණු රජතුමා කියලා. සාහිත්‍ය මූලාශ්‍රවල කියන්නේ දිවයින ප්‍රථම වරට එක්සේසත් කළ පාලකයා දුටුගැමුණු රජතුමා කියලා. හරි නේද? හරි. එතකොට අපි කලින් දවසේ පංච කකුද භාණ්ඩ ගැන ගිමානි ලියාගත්ත නේද? නැද්ද? නෑ. පංච කකුද භාණ්ඩනේ අශෝකගෙන් කියලා කිව්වා. එතකොට නේද? ඊට පස්සේ දුටුගැමුණු මේ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රාදේශීය පාලකයන් එක්ක සහයෝගයෙන් කටයුතු කරා කියලා කිව්වා. මට මතක හැටියට අර මේ ශ්‍රී මා බෝධීන් වහන්සේ රෝපණය කරන වෙලාවේදී නේද කතරගම සහ චන්දනගම ශාස්ත්‍රීන්ට ආරාධනා කරා කියලා කිව්වා නේද? සිව්කොනේ ශ්‍රී මා බෝධියේ අංකුර රෝපණය කරා කියලා කිව්වා. හරි. අපි එහෙනම් පංච කකුද භාණ්ඩ යනු ලියා ගන්න. පංච කකුද භාණ්ඩ යනු පංච කකුද භාණ්ඩ යනු ලියන්න පුතේ. මෞර්ය ක්‍රමයට රාජාභිෂේකය සඳහා
භාවිතා කරන රාජ්‍යාභිෂේකයේ සඳහා භාවිතා කරන භාණ්ඩ. රාජ්‍යාභිෂේකයේ සඳහා භාවිතා කරන භාණ්ඩ. එහි තියෙනවා ටික ලියාගමු පුතේ. ලියාගන්න. මිරිවැඩි සඟල. මිරිවැඩි සඟල. මගුල් කඩුව. මිරිවැඩි සඟල මගුල් කඩුව. සේසත. සේසත. නලල් පටිය. එයාල ඔටුන්න විදිහට පාවිච්චි කරනවා. නලල් පටිය. වල් විදුනාව. වල් විදුනාව. වල් විදුනාව සෞභාග්‍ය පෙන්වන්න තමයි පාවිච්චි කරන්නේ. වල් විදුනාව. එතකොට ඔය ඕකත් එක්ක එයා මොකද කරන්නේ? දෙවෙනි වරටත් අභිෂේක ලබනවා. එතකොට තිස්ස කියලා තිබ්බ නමට දෙවියන්ට ප්‍රිය වූ කියන කොටස අභිදානය ලැබෙන්නේ ඔකත් එක්ක. ඒ කියන්නේ අශෝකලා පාවිච්චි කරපු මෞර්ය වංශයේ රජවරු පාවිච්චි කරපු කොටස තමයි දෙවියන්ට ප්‍රිය වූ කියන එක. එතකොට යාලා මොකද කරන්නේ? ඒ විදිහට ගිහිල්ලා අශෝකලාගේ මග ගියපු තිස්ස මොකද කරන්නේ? තමන්ගේ නමට දෙවියන්ට ප්‍රිය වූ කියන කොටස එකතු කරගෙන තමයි දේවානම් ප්‍රිය තිස්ස බවට පත් වෙන්නේ. හරි. එතකොට ඔන්න අපි ලියාගත්ත කවුද මොනවා ගැනද? පංච කකුද භාණ්ඩ ගැන. ඊළඟට ලියමු පුතේ දුටුගැමුණු රජතුමා මාතෘකාව. දුටුගැමුණු රජතුමා දුටුගැමුණු රජතුමා දුටුගැමුණු රජතුමා දේශපාලන බලය මධ්‍යගත කළ ආකාරය. දේශපාලන බලය මධ්‍යගත කළ ආකාරය. නේද? ලියන්න පුතේ. ලියන්න. පරුමුකවරුන් ලෙස කටයුතු කළ පරුමුකවරුන් ලෙස කටයුතු කළ පරුමුකවරුන් ලෙස කටයුතු කළ පරුමුකවරුන් ලෙස කටයුතු කළ අයට
සේනාපති තනතුරු ලබා දීම. ලියන්න ප්‍රමුඛවරුන්ට සේනාපති තනතුරු ලබා දීම. වරහන් ඇතුලේ දාගන්න වේලුසුමන, පුස්සදේව, තේරපුත්තාභය, නන්දි මිත්‍ර කියලා ලියලා ඉරක් ගහලා සිතුල් පව්ව කියලා වරහන වහන. ඊළඟට පරුමකවරුන් ගේ සහයගෙන පරුමකවරුන්ගේ සහයගෙන දේශපාලන බලය මධ්‍යගත කොට ඔවුන්ගේ හැකියාවන් වලට තනතුරු ලබා දී යුද්ධය ජයග්‍රහණය කිරීම. ඊළඟ එක සෙන්පතිවරුන් ලෙස කටයුතු කළ පරුමක වරුන්ට පසු කාලයේදී භාණ්ඩාගාරික අය කැමි
අය කැමි ගබඩා පාලක වැනි තනතුරු ලබා දී රාජ්‍ය පාලන කටයුතු සඳහා එක් කර ගැනීම. හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට හම්බ වෙනවා තවත් කරුණු ගණනාවක්. ඔය දේශපාලන බලය මධ්‍යගත කරන්න කටයුතු කරපු කට්ටිය ගැන. එතකොට බාතිකාබේ රජතුමාගේ කාලෙදී එයා නියෝජිතයෝ පත් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට යන්න බැරි, එයාට කරන්න බැරි කාර්යයන් වෙනුවෙන් එයා නියෝජිතයෙක් පත් කරලා තියෙනවා. කියන්නේ ඒකත් එහෙම තමයි. කියන්නේ දේශපාලන බලය මධ්‍යගත කරලා තියෙනවා. බලය එයා ගාව තියෙනවා. වගකීම තවත් කාට හරි බෙදලා දෙනවා. එතකොට මේ වගකීම බෙදලා දීලා එයා තමන්ගේ කාර්යයන් ටික නිවැරදිව ඉෂ්ට කරනවා. දැන් බාතිකාබේ රජතුමාට ඕන වෙනවා රුවන්වැලි සෑය අලංකාර කරන්න. එතුමා රුවන්වැලි හොඳ ආගමික භක්තිකයෙක් විදිහට ඉන්නේ බෞද්ධ ආගමික. එතුමා හැමදාම හවසට රුවන්වැලි සෑයට ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකෙදී එතුමා තුළ ඇතිවෙනා වූ සිත් පැහැදීම මත එතුමාට හිතෙනවා පූජාවක් කරන්න. රුවන්වැලි සෑයට පළඳනාවක් එකතු කරන්න. එතකොට මෙන්න මේ සඳහා තමයි එයාගේ නියෝජිතයෙක් එයා රෝමයට යවන්නේ වීදුරු පවරු අරගෙන එන්න කියලා. ඊට පස්සේ වසඹ රජතුමාගේ කාලෙදී වසඹ රජතුමා මොකද කරන්නේ? ශ්‍රී ලංකාව අර එක් ඒකකයක් විදිහට කටයුතු කරන අතර පරිපාලන කටයුතු වලට දිස්ත්‍රික්ක වලට එහෙම නැත්නම් ආස්ථාන වලට බෙදලා තියෙනවා. ඒ කියන්නේ රජතුමා තමන්ගාව දේශපාලන බලය තියාගෙන එයා මොකද කරන්නේ? වගකීම ආපහු සැරයක් පාලන වගකීම එයාගේ ඇමතිවරුන්ට ලබා දෙනවා. දැන් ওই විදිහට යාපනය එහෙම නැත්නම් නකදිව පාලනය කරපු නාගදීපේ නැත්නම් නකදිව පාලනය කරපු පාලකයෙක් ගැන වල්ලිපුරම් රන්පතේ ලියලා තියෙනවා. අපි ඔක කලින් ඉගෙන ගත්ත හින්දා මම මේ ආපහු මේ වේගින් මතක් කරගෙන යන්නේ. එතන කියනවා මොකද්ද? ඍෂිගිරි නැත්නම් ඉෂිගිරි කියන ඇමතිවරයා පියංගුකතිස්ස කියන විහාරය කරවන්න අනුග්‍රහය දක්වනවා කියලා. වසඹ රජතුමාගේ කාලෙදී යාපන ප්‍රදේශයේ පාලනය කරන ඍෂිගිරි කියන ඇමතිවරයා මේ පියංගුකතිස්ස විහාරය කරවන්න අනුග්‍රහය දක්වුවා කියලා වල්ලිපුරම් රන්පතේ ලියලා තියෙනවා. එතන මේකෙන් පේන්නේ දේශපාලන බලය මධ්‍යගත වෙලා තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ මුළු ලංකාවටම එක නියෝජිතයෙක් හිටපු අවස්ථාවක්. එයා තමයි ඊට පස්සේ වගකීම් ටික බෙදලා දීලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ දැන් සාමාන්‍යයෙන් රටක් පාලනය කරනකොට
රටවැසියාට රජතුමාගෙන් ඉටු විය යුතු යුතුයකම් ටිකක් තියෙනවා. අර දැන් රජතුමා පත් වෙන්නේ මහජනතාවගේ කැමැත්තෙන් කියලා කිව්වනේ. වැඩි දෙනාගේ මහා සම්මත කියලා අපි කිව්වනේ. එතකොට මෙන්න මේ රජතුමා මහජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ. රටවැසියාට ආරක්ෂාව සපයන්න ඕනේ. රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගන්න ඕනේ. එතකොට මගේ දුවේ පුතේ දැන් ඒ විදිහට ඒ දේවල් කරන්නේ රජතුමා එයාගේ ජනතාව ඉදිරියේ හැම වෙලෙම පෙනී සිටින්න හදනවා බල සම්පන්න පුද්ගලයෙක් විදිහට. මම මේ දේවල් ඔයාලට කරලා දෙනවා. නේද? දැන් අපිට අපේ තාත්තා වටින්නේ එයා මේ දේවල් ටික කරලා දෙන හින්දා. නේද? අපිට ඕන හැම දෙයක්ම කරලා දෙනවා. ඉතින් ඒතකොට අපිට වීරයෙක්. ඉතින් එතකොට අන්න ඒ විදිහට රටේ මහ ජනතාවට රජුරුව මොකද කරන්නේ? ඒ දේවල් ටික ඉෂ්ට කරනවා. එතකොට මොකද වෙන්නේ? එයා ජනතාව ඉදිරියේ බල සම්පන්න විදිහට පෙනී යන්න කටයුතු කරනවා. එතකොට පුතේ දැන් ඔන්න රජතුමා ආර්ථික වශයෙන් දියුණු කරන්න ඕනේ හින්දා තමයි රට මොකද්ද කරන්නේ? වැව් අමුණු හදන්නේ. ඇල මාර්ග හදන්නේ. වැව් අමුණු ඇල මාර්ග හදන්න කටයුතු කරනවා. අපි දන්නා මේ විදිහට වෙළඳාම විධිමත් කරන්න ওই වගේ දේවල් වලට කටයුතු කරනවා. ඊට පස්සේ රටවැසියා ආරක්ෂාව සපයන්න කියලා එතුමා මොකද කරන්නේ? යුද්ධ කරන. දැන් අපි දන්නවා මේ දුටුගැමුණු රජතුමා එලාරත් එක්ක නේ. ඊට පස්සේ පළවෙනි විජේබාහු රජතුමා චෝලයොත් එක්ක නේද? ඊට පස්සේ මානවම්ම රජතුමා ওই විදිහට මේ කට්ටිය රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ පළවෙනි සේනාව දෙවෙනි සේනාව යුද්ධ කරන්නේ. නේද? ඊට පස්සේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා ওই විදිහට අපිට හම්බ වෙන්නේ මේ රටවැසියාගේ ආරක්ෂාව සපයන්න කටයුතු කරපු විදිහ. ඊළඟට අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගන්න රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගන්න එයාලා කටයුතු කරනවා. රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගන්න කටයුතු කරපු අවස්ථාවක් විදිහට අපිට හම්බ වෙනවා මොකද්ද? ඔය හැම පාලකයම බුද්ධාගමේ දියුණුව බුදුදහමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. කොහොමද කරන්නේ? අපි දන්නවා එයාලා විහෙර විහාර හදනවා නේද? ඒව ප්‍රසංස්කරණය කරනවා. භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊට පස්සේ ඔය අතරේ තව සමහරවිට උපසම්පදා උත්සව තියෙනවා. ওই දේවල් කරේ මේ බෞද්ධ පොතපත අපහු ලියුවා. ওই වගේ දේවල් කරේ රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගා. හරි. එහෙමනම් පුතේ ලියමු රජතුමාගෙන් මාතෘකාවලිය රජතුමාගෙන් නැත්නම් රජුගෙන් රටවැසියාට ඉටු විය යුතු යුතුයකම්. රටවැසියාට ඉටු විය යුතු යුතුයකම්. එක
රට ආර්ථික වශයෙන් දුලෙන් කොහේ හරි ලියා ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අරගෙන තියෙනවා ඉටු යුතුකම් කියලා. රට ආර්ථික වශයෙන් දියුණු කිරීම. ටියුට් එකේ තියෙනවනේ. ඔව්. පාලකයන්ගෙන් රටවැසියාට ඉටු විය යුතු යුතුකම්. රට ආර්ථික වශයෙන් දියුණු කිරීම. ඉස්සරහින් ඉරක් ගහලා ලියා ගන්න පොඩියට වැව් අමුණු. මතක් වෙනවනේ එතකොට. වැව් අමුණු. අද නම් 4 දෙනාම පන්තියට ඇවිත් නේ කාලෙක. දෙවැනි එක රටවැසියාට ආරක්ෂාව සැලසීම. රටවැසියාට ආරක්ෂාව සැලසීම. රටවැසියාට ආරක්ෂාව සැලසීම. වරහන් නැත්තම් ඉරක් ගහලා එලාර දුටු ගැමුණු කියලා ලියන්න. එතකොට ඔයාලට මතක් වෙනවනේ. ඒ කොහොමද කියලා. තුන්වෙනි එක රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගීම. රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගීම. ඉස්සරහින් විහෙර විහාර ඉදිකිරීම. විහෙර විහාර ඉදිකිරීම. විහෙර විහාර ඉදිකිරීම. එතකොට මේ ගිය සතිවල ඇත්තටම පුතේ ලොකු තාක්ෂණික ගැටලුවකට මම මුහුණ දීලා හිටියේ. මේ හේතුව තමයි අපේ ගෙවල් ගාවට අකුණක් ගහලා සම්පූර්ණම SLT ලයින් එක පිච්චිලා. එයාලා හැදුවා කියලා කියන මමත් ගෙදර නෑනේ. හැමදාම මම උදේට කම්ප්ලේන් එක දාලා යනවා. මං හවස් වෙනවා. එනකොට එයාලා හැදුවා කියලා ඇවිල්ලා කියලා යනවා. හදලා නැහැ. ඉතින් හැමදාම මේ වැඩට එන එක්කෙනා මොකද කරලා තියෙන්නේ? මගෙන් කම්ප්ලේන් එක අයින් කරලා දාලා යනවා. අසන්න මම මෙයාලු කතා කරලා හෙඩ් ඔෆිස් එකට මෙහා දාලා කතා කරලා තමයි හදාගන්නේ. ඉතින් එතකොට දැන් අර මම ඉස්කෝලේටලා තින්නේ පරක්කු වෙලානේ. ඇවිල්ලා තමයි මම ඩේටා මේවා තියනවාද කියලා බලන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම ෆෝන් එකේ ඩේටා වලින් වැඩ කරන්නේ. ගෙදරට ආවම පස්සේ තමයි Wi-Fi තියනවාද කියලා බලන්නේ. එහෙම බලනකොට මේක වැඩ නැහැ. ඉතින් තමයි ඔයාලගේ පන්තිය කරන්න බැරි වුනේ. එතකොට මේ ඊට පස්සේ ගිය සතියේ බදාදා නම් ගියා හම්බන්තොට වාහනයක් ඇවිත් තිබුණා. වාහනය අරගෙන. ඔව්. වාහනය මම ගෙන්නවා. ඒක ගිහින් ගියා. කොච්චර කාලයක් වාහනයක් තිබ්බේ නැහැනේ. ඒ හින්දා. ඒක ගිහින් ගියා. ඒ හින්දා තමයි ගිය සතියේ බැරි වුනේ. හරි. එතකොට දැන් අපි යනවා ඊළඟ කතාවට. ඊළඟ කතාවට යද්දී පුතේ මේ
ඔය ලංකාවේ රජවරු විතරක් නෙමෙයි ඔය විදිහට මේ මහජනතාව ආරක්ෂා කරන්න අධ්‍යාත්මික සංවර්ධනයට නේද විහෙර විහාර ඉදි කරන්න ඔය එලාර නිශ්ශංක මල්ල වගේ විදේශීය සම්භවයක් තියෙන කට්ටියක් කටයුතු කරා කියලා කියන මම අර එකයි කිව්වේ එලාර කියලා කියන්නේ හොඳ පාලකෙක් කියලා සමහර තැන්වල සාහිත්‍ය මූලාශ්‍රවල දක්වලා තියෙනවා කියලා. නිශ්ශංක මල්ල රජතුමත් එහෙම නේද? එයා විහෙර විහාර පවා ඉදි කරලා තියෙනවානේ. ඉතින් ওই විදිහට යා මේ රජවරු ජනතාව තුළ විශ්වාසය ඇති කරගෙන කටයුතු කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට මගේ දුවේ පුතේ දැන් මේ රජවරුන් එයාලගේ ක්‍රියාකලාපයේ සහ ජනතාව ඉදිරියේ පෙනී සිටින්න උත්සාහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වයේ පිළිබඳ විවිධ සංකල්ප එයාලා ගොඩනගාගෙන තියෙනවා. සමහර කට්ටිය ගොඩනගාගෙන තියෙනවා සමහර කට්ටියට ගොඩනැගිලා තියෙනවා. ඒතකොට කොහොම හරි ඔය ගොඩනැගිලා තියෙන රාජ්‍යත්ව සංකල්ප ගත්තගෙන් පස්සේ පුතේ එතන තියෙනවා මොනවාද දේවත්ව බෝධිසත්ව පර්වතරාජ වීරත්ව චක්‍රවර්ති වගේ සංකල්ප. එතකොට මේ පාලකයා රට පාලනය කරනකොට දෙවියෙක් වගේ පේනවා. එයා දෙවියෙක් වගේ පේනවා. හරිද? දෙවියෙක් වගේ පේනවා. දැන් ඔන්න අපි දන්නවා මහසෙන් රජතුමා වැව්වමුණු හදලා එයාලගේ ආර්ථිකේ දියුණු කරපු හින්දා එයාලට මහජනතාවට එයා දෙවියෙක් වගේ පේනවා. ඊට පස්සේ එයාලා මොකද කරන්නේ? මහසෙන් රජතුමාට මින්නේරි දෙවියෝ විදිහට සැලකනවා. තාමත් ඒ වෙනුවෙන් දේවාලයක් හදලා එයා මින්නේරි දෙවියෝ ගැන ලොකු විශ්වාසයක් ඔය පොළොන්නරුවේ පැත්ත කට්ටිය ගාව තියෙනවා. වෙනම ඉගෙනවා එයාලා වාර්ෂිකව යනවා. එයාලගේ දැන් හිතන්නකෝ මොනවා හරි සුබ කටයුත්තක් තියෙනවා කියලා. එතෙන්ද ගිහිල්ලා බාර වෙන්න ඒ විදිහට තාමත් එයාලා මේ මින්නේරි දෙවියෝ විශ්වාස කරනවා. හරි පූජනීය විදියට සැලකනවා. ඔය අතරේ පුතේ කූටකර්ණාභය රජතුමා සමහර තැන්වල කූටකර්ණාභය කියලා කියන්නේ කූටකර්ණාභය. එතකොට කූටකර්ණාභය රජතුමා සෙල්ලිපිවල එයා හඳුන්වන්නේ නර ඉසෙර කියලා. නර